මට සමාවෙන්න මට ඔයගලන්ට මේ ගැන කියන්න බැරි වුණා. මං හිතන්නේ මට මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්. කරදර වෙන්න එපා. ඔයාට පුළුවන් ඇති. ඒත් ඉතින් ඇත්තටම අපිටත් යාළුවෝ විදිහට ඔයාට උදව් කරන්න පුළුවන් නේ. ප්‍රැක්ලි දැන් අවස්ථාව ඔයාට. ඔයාගේ පරණ කතන්දර අපිට කියන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඉක්මනටම ගිහිල්ලා හොඳ කුටි පූජාවක් දෙලා ඉවර වෙලා මේ ප්‍රශ්නේ විසඳගෙන එන්න. ක්‍රැක්ලි කියන්න අපි කොහොමද යන්න බේරගන්නේ? බැලටන් වරුන්ට විශාසාධනය වෙන විදිහක් මන් දැකලා තියෙනවා. ඒ කාර්ය අවාසනාවක්. පේන විදියට මේක විනාශකාරී පුරුෂයක් නෙවෙයි වගේ. ඕකස්ලට උන තොරතුරු දෙන විදියේ. ඕකස්ලට ගණකම් සමක් තියෙනවා. මගේ හැම දෙගුණයක් ගණකමයි. අමෝර් පොඩ්ඩක් ඔය කටපියන් ඉන්න. ඔයා කියන විදිහට ආකාර දෙකක විෂ තියෙන්න ඕනේ. එතකොට මේ තමයි දරුණුම එක. එහෙම නේද ක්‍රැක්ලි? ඔයා කිව්වා හරි මෙරුවා. මේ තියෙන උගක් දරුණු ගණයේ විෂ වර්ගයක්. මේකෙන් ඊයන්ගේ සිය විකල්ප වෙන්න උනත් පුළුවන්. මෙයාගේ ශරීරය තාත්මත් වෙනස් වෙයි. අකාරටුනා වගේම. මෙය දුස ගිහිල්ලා නිල් පාට වෙයිද? එහෙම වුණොත් ලස්සනට ඉඳී නේද? කොළ පාට හැමට වඩා නම් මේක හොඳයි. මට ඒක තේරෙනවා. ඒත් අපි කොහොමද මේ විෂ උඩුදුවන එක නවත්තන්නේ? අපි අසුරාධිපතිත් එක්ක යුද්ධ කරපු මුල් කාලයේදී විශාසාධනය වුණු බැලටන් කීපදෙනෙ ප්‍රතිකාරයක් කෙව්වා. ඒත් මේකට විසඳුමක් හොයන්න කිසි කෙනෙක් ආපහු ආවේ නැහැ. කියන්න බලන්න මොකක්ද එච්චර භයානක ප්‍රතිකාරය? මට නම් හිතෙන්නේ අපිට මොකක් හරි කරන්න වෙනවා. මේ ඉන්න හැමෝම වෙනුවෙන්. ඔයා ඉතින් හැමතිස්සෙම කියන්නේ ඒ ගැන නේද? මේ අහන්න. මට දැන් පුළුවන් මේ වෙලාවේ ඕනම අනතුරකට මුහුණ දෙන්න. අකානගේ වහලෙක් වෙනවට වඩා මට ඒක මේ වෙලාවේ ගොඩක් ලොකු නම්බුවක් වෙනවා. මෙතන මං හිතන දේ වැදගත් නෑ. ඊයන් ඔයාගේ ධෛර්යය ගැන මං විශ්වාසය තියෙනවා. ඒත් මතක තියාගන්න ඔයාගේ ගැලවීම තීරණය වෙන්නේ පාතාල ලෝකෙට යන ගමනකින්. විසඳුම ඒක. ඒකද විසඳුම? හරි එහෙනම් මං ලෑස්ති යන්න. අනිවාර්යෙන්ම මං යන්න එනවා. ඔයාලට මං කියන දේ තේරෙනවනේ? මොකද මන් දිහා ඔය විදිහට බලාගෙන ඉන්නේ. ඒකනේ සිද්ධ වෙන්න ඕනේ. එහෙම නේද? අපි මොන ලෝකයකට ගියත් එකට යන්න ඕනේ. ඔයා හරි ත්‍යාගශීලී බැලටන් වරෙක්. ඒ වුණත් නොසැලකිලිමත්. අපි ඒ කතාවට එකඟයි. හරි. දැන් අපි කාලේනාස්ති කරා ඇතිනේ. ක්‍රැක්ලි කරන්න ඕනේ මොනවද කියන්න? පාතාල ලෝකෙට ඇතුල් වෙලා අනතුරු වලට මුහුණ දෙන එකයි මේ අභියෝගයේ පළවෙනි කොටස මගේ දරුවනේ. ඔන්න මං කිව්වා. ඔය කියන්නේ පරණ කතන්දර. නවත්තගන්න. විෂ නිසා ඇතිවුණ රෝගයක සටන් කරන්න රෝගය ආසාදනය වෙච්ච බැලටන් වරුන්ට හුඟක් බලවත් ඖෂධයක් ඕන වුණා. ඒ මකර රුධිරය. මොකද්ද කිව්වේ? ඇත්ත මට ඒක තේරුණා. මකර රුධිරය පාවිච්චි කරලා විතරමයි ඔයාලට විෂ පැතිරුණු අතුරුලවත් එක්ක සටන් කරන්න පුළුවන්. ඒ ශක්තිය නොවැළෙනකම් පාතාල ලෝකෙ බලන් ඉන්නවා. ඒත් මේක දැනගන්න යන්න. කිසිම විදියකින් සීවිකල් නොවී මකර රුධිරයේ ශක්තිය දරා ගන්න පුළුවන්. බොහොම සුළු පිරිසකට විතරයි. ඔච්චර බය වෙන්න ඕනේ නෑ නේද? අපි මේක නොකළොත් විෂ උඩ දුවනවා. නැත්තම් ඔයාගේ ජීවිතේ අනතුරේ. ඔව් මට මේ වෙලාවේ වෙන විකල්පයක් නෑ. ඔයාලට මේක කරන්න ඕන කියලා විශ්වාසද බැලටන් වරුනේ. ඊයන්ව බේරගන්න තියෙන එකම විදිය මේක විතරක් නම් මම ලෑස්ති. ඔයා මොකද කියන්නේ අමෝර්? ඔක අහන්නත් දෙයක්ද? මගේ ළඟට එන්න ඊයන්. විෂවල මූලික සාරය හොයාගන්නකම් කොහෙත්ම මේක බොන්න යන්න එපා. හරි වෙලාවට පස්සේ ඔයාට තේරෙයි. හරි රුධිරේ ලැබුණනේ. දැන් අපි කොහොමද කියන්නේ ඔය පොළවයට තියෙන ලෝකෙට යන්නේ? අපිට නැවේ යන්න පුළුවන්ද? මේ ගමනට ඔයාලට පියාඹන නැවේ උදව් ගන්න බෑ. ඔයාලට පාතාල ලෝකෙට ඇතුල් වෙන්න පුළුවන් විෂ පැතිරුණු අස්ථායී ප්‍රදේශ වලින් විතරයි. අපි හොඳටම දන්නවා ඒ වගේ තැනක් තියෙන්නේ කොතනද කියලා.
ඔයාට විශ්වාසද මේක ගැන? ඔව්. අනිවාර්යෙන්ම. මට ඒක විශ්වාසයි. මට හිතෙනවා මෙතනින් යන්න පුළුවන් වෙයි කියලා. එයා ඉතින් වාගේ නංගිනේ. එයා මේ වෙලාවේ විශ්වාස කරන එක හරිද? අයියෝ මොකන්ද? ක්‍රැක්ලි කියපු දේ මතක නැද්ද? පාතාල ලෝකෙට ගිය පැලඩනවරු අපහු ආවේ නෑ කියලා. ආවේ නෑ කියන එකේ තේරුම එයාලා ඇතුළට ගිහිල්ලා කියන එකනේ. හැබැයි ඒ ගිය හැමෝටම එකම දෙයක් වෙලා තියෙනවා. එයාලා විෂ ආසාදනය වෙච්ච අය. විෂ ආසාදනය වෙලා තියෙන එක තමයි යතුරු ඒ දොරටුව ඇරගන්න. ඊයන්ට යන්න පුළුවන් වෙයි. එතකොට අපිට මොකද වෙන්නේ? ඔව්. ඒ දේ ගැන තමයි මම කල්පනා කර කර හිටියේ. මට මේ ගමන තනියම යන්න පුළුවන්. ඔයාලා එන්න ඕනේ එකක් නෑ. නවත්ත ගන්න. ඔයාට අපෙන් ලේසියෙන් බේරිලා යන්න බෑ. ලෑස්තිද? ඔන්න පාතාල ලෝකෙට අපි එනවා. මගේ රජනයනි මොන හරි දෙයක් වෙනවා. ඒකිවේ මොකක්ද සිද්ධ වෙන්නේ රජනයනි? අනවසර පැමිණීමක්. ආයෙත් වතාව මේ අපේ බලකොටුවට නෑ. හරි එහෙම උන දෙන්න. මගෙන් ඈතට වෙලා ඉන්න මෝඩ වෘකයෝ දෙන්න. මොකද තමුල්ලට දැන් මෙහි කිසි කෙනෙක් නැහැ ආරක්ෂා කරන්න. මේක තමයි මට ලැබුණු හොඳම අවස්ථාව. එහෙනම් අපි පටන් ගමු මගේ සැලැස්ම. හරි අපි බලමුකෝ. ඔව් මේ වැඩේ හරියනවා. මේ ස්ථානයේ නියම අයිතිය මගේ නායකතුමාටයි ලැබෙන්න ඕනේ. හොඳයි. අපි ආව නේද? එහෙනම් මේ තමයි පාතාල ලෝකේ. මේතන මම හිතුවට වැඩිය සෞත්තුයි. මෙතන දැක්කම අපිරිය හිතෙනවා. ඔය හිතන්නේ මෙතන කොච්චර ගැඹුරු ඇතිද? කොච්චර කල්පනා කරත් මට නම් ඒක හොයාගන්න බැරි වෙයි. දන්නවනේ ඉතින් ඔළුව කල්පනා කරලා උත්සාහ කරලා බැලුවොත් හොයාගන්න බැරි වෙන එකකුත් නැහැ. මං ඔයාලට කලින් කිව්වනේ. ඕගොල්ලන්ට ඕන නම් ආපහු යන්න පුළුවන්. ඔයා කොච්චර හිතුවද අපි මේ විහිළුවක් කළේ? ඔයාට දැන් කොහොමද? මට දැනට කිසි ප්‍රශ්නයක් නැහැ මිර්වා. ඒ වගේම තමයි මං වැඩිය කැමති නෑ මේ ගැන කල්පනා කරන්න. මෙතනදි මම ශක්තිමත් වෙනවා වගේ. මොකද මෙතනත් විෂ පැතිරලා තියෙන හින්දා වෙන්නේ නැති. මම මේ අඳුරු ලෝකෙට ආපු පිටසක්වල ජීවියෙක් නෙමෙයි. බලන්නකෝ ඒකෙත් හොඳ පැත්ත. අපිට මොකක් හරි කරදරයක් වුණොත් ඔයාට බේරගන්න පුළුවන් නේ. ඒ වගේම කරදර වෙන්න එපා. අපිට ඖෂධ හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙහෙන් ගැලවිලා යන්න පුළුවන්. ඉක්මනින්ම. එන්න අපි දැන් යමු. හොඳයි. ඒත් අපි කොහෙද යන්නේ? අපිට මේ පාර හොයන් යන්න කියලා තරු නැහැනේ. ඒ වගේම මේ තියෙන පාරවලුත් නිතරම වෙනස් වෙනවා. මේ වෙලාවේ මම යෝජනා කරනවා. වන බේරගෙන දිව්වොත් හොඳයි. මෙහෙම දුවලා හරියන්නේ නැහැ.
එහෙනම් මොනවද කරන්නේ? පනින්නද? එහෙනම් පනිමු. ස්තුතියි යාළුවනේ. දැන් මොකද කරන්නේ? මේ ගල් වලට අවධානය දෙන්න. එතකොට අපිට යන්න පාරක් හොයාගන්න පුළුවන් මේ ගල් ටික අතුරුදහන් වෙන්න කලින්. අයියෝ අපි පරක්කුයි වගේ. ආයෙමත් විෂ ආසාදනය වෙච්ච නැති මිනිස්සුන්ට මේ ලෝකෙ සලකන්න මෙහෙම වෙන්නේ නැති නේද? අපි දෙන්නගේ ඇඟවල් මෙහෙදි ගොඩක් දුර්වල වෙලයි තියෙන්නේ අමෝල්. මේක ඉතින් අපේ ඇඟවල් වල හැටි. අපි වගේ අය ලොවෙත් නෑ. අමෝර් ඉන්න. නවතින්න. අයියෝ නැකිටින්න වෙනවා. මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? මං කොහෙද මේ? ඔයාද ටිකක් ලැජ්ජ වෙලා වගේ ඉන්නේ. මං කිව්ව හරි නේද? මියා සෙලන් මට මේ මොකුත් තේරෙන්නේ ඔයාට මොලයක් ඇත්තෙම නැද්ද? අද තමයි ඔයාගේ විශේෂම දවස. ගමේ ඔක්කොම කෙල්ලන්ට දැන් ඊරිසියා හිතලා තියෙන්නේ. මොකක්? ඒ කතාවට මාත් එකඟයි. එයා ලස්සනව කොළන වෙන්නේ නැති. ඒ වුණාට එයා තමයි ගමේ ඉන්න හොඳම කොල්ලා. අනික එයාගේ පවුලත් ගොඩක් පොහොසත්. මට හිතා ගන්නවත් බෑ. ඔයාලා මේ මොනවද කියවන්නේ? ඔයාලා කවුරු ගැනද මේ කතා වෙන්නේ? ඔයාගේ අනාගත සැමියා ගැන. වෙන කවුද? අද තමයි ඔයාගේ විවාහ උත්සවය. ඒකවත් මතක නැද්ද අනේ? මොකක්ද මේ? පුදුම ලස්සන ගෙදරක් තියෙන්නේ. හරියට මන්දිරයක් වගේ. ඔයාට ගොඩක් ලස්සන භාර්යාවක් විදිහට ඉන්න පුළුවන් මිර්වා. ඔයා දන්නේ මට කොච්චර ඊරිසියාද කියලා. මොන විකාරයක්ද ඔයාලා මේ කියවන්නේ? කවුරුත් විවාහ යෝජනාවක් ගෙනල්ලා නැහැ. අනික මම ඔය විවාහ වෙනවා වගේ දේවල් වලට කැමතිම නැහැ. කවද ඉඳන්ද කියන්නකො ගෑනු ළමයිගේ මේ වගේ දේවල් වලට කැමැත්ත? තාත්තේ ඔයා කොහොමද මට මේ වගේ දෙයක් කරන්නේ? මට මේ වගේ වැඩක් නැහැ. මම මේ ඇඳුම් සේරම ඉරලා විසි කරලා දානවා. මේ ඇඳුම් වලට මුකුත් වෙන්නේ නැහනේ. ඔයා දැන් සංසුන් වෙන්න මිර්වා. මෙරුවා එහෙනම් ඔයා අන්තිමේදී ආවා. තාත්තේ මොකක්? නෑ එපා. මෙහෙ එන්න මගේ දුවේ. ඔයාට ඔයාගේ අනාගත සැමියව හම්බ වෙන්න ඕනේ නැද්ද? මේ කෑම ටික නම් පංකාදු පහයි. අම්මෝ එහෙනම් අන්තිමේදී ඔයා ආවා. කොහොමද ඔයාගේ දඩයන් රාත්‍රිය? මොකද්ද? මේ කොහෙද? මඩ වගුරක හැංගිලා ඉඳලා මිනිස්සුන්ව දඩයන් කරනවා කියන එක හුඟක් ලොකු දක්ෂතාවයක්. මෙයාලා නිසා අපේ බඩවල් පිරෙනවා. ඔයා අලුත්නේ. ඒත් ඔයාට හොඳ දඩයක් කරගිවක් තියෙනවා. ඔයා හොඳ තැනකට එයි යාළුවා. මොකද්ද? මොකද්ද මට වෙලා තියෙන්නේ? අයියෝ මඩ පොඩ්ඩක් ඇවුරුනාට මොකුත් වෙන්නේ නෑනේ. අනික මේ විදියට දැක්කම මිනිස්සු අපිට තවත් බය වෙනවා. එහෙම කළොත් ඇත්තටම ඉතින් මිනිස්සු අපිට වෙනදටත් වඩා ගොඩක් බය වෙයි. එතකොට අපිට තව විනෝද වෙන්න පුළුවන්. අපිට උදව් කරන්න. ඇයි ඔයාලා මෙයාලව හිර කළේ? මොන විකාර ප්‍රශ්නයක්ද ඒ ඇහුවේ? ඔයා මේ ගැන හොඳටම දන්නවනේ. මට මේ මුකුත් තේරෙන්නේ නෑ. ඔයාලා මිනිස්සු ගැන කතා කරනවා. කෑම ගැන කතා කරනවා. අපි යක්ෂයෝ නෙමේ ඕගස්ලා. ඒ වගේම මෙයාලා මගේ යාළුවෝ. ඔය හොඳටම ඇති. ඔයාගේ ඔළුව හොඳ නැද්ද? අපි මිනිස්සුන්ව දඩයන් කරන්න ඕනේ. මිනිස්සුත් අපිට කරන්නේ ඒ දේමනේ. ඒක තමයි හැමදාම සිද්ධ වෙන දේ. මට යන්න දෙන්න. මේක විහිළුවක් නේද? අනේ එපා. මම මේ විහිළු වලට කැමති නෑ. අතවගන්න. තමුන්ගේ මයට ද්‍රෝහි වෙනවද? ඔයාටත් ඕනේ මිනිස්සුත් එක්කම ඉන්නනේ. එහෙම නේද? හරි හොඳයි එහෙනම්. මෙයාවත් එයාලා එක්කම ඉවරයක් කරමු. නෑ. ඕම් ඉන්න. අපි තමුන් ගිරෙනව විසඳන්නම්. යාන්! තමුන්ගේ අතහකට ගන්නයි. මිරුවා ඊයන් උදව් කරන්න. මං එනවා. ඊයන් උදව් කරන්න.
මොකා මේ මොන විකාරයක්ද මං එනවා ඕම ඉන්න මේ මොකක්ද පාර මට මේ වෙලා තියෙන්නේ මොකක් මන් තවටික කික්මං කරන්න ඒ වගේ මගේ යාලුටිකත් මේ වෙලා වෙන්නේ අනතුරක ඔයාට අපි හැමෝම බේරගන්න බෑ තාත්තේ මට මේක පුළුවන් මං ඔයාලා ඔක්කොම බේරගන්නවා තාත්තේ එපා 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 ඕම ඉන්න මම එනවා මොකක්ද වෙන්නේ ඇයි මට දෙන්න යන්න බැරි ඔයාට අපි හැමෝම බේරගන්න බෑ එහෙම නේද ඔයාට අපිව බේරගන්න බෑ ඔයාට මේක කරන්න බෑ මිර්වා අමෝර් ඔයාලා මෙතන ඉන්නවද අයියේ මටත් ඔය හොඳට ඇහෙනවා මට ඔයාලව පේන්නේ හැබැයි ඉතින් මේ ළඟම ඉන්නා වගේ මට දැනෙනවා ඔව් එහෙම වෙන්න ඇති අපි එක ළඟමයි ඉන්නේ පේන්නේ නෑ අපි ඉන්නේ පාතාල ලෝකේ ක්‍රැක්ලි අපට අනතුරු ඇඟෙව්වා මට පේන විදිහට අපේ හිතේ තියෙන බයට මෙතෙන් දෙපිට මුහුණ දෙන්න වෙනවා කවුරු හරි මගේ ජීවිතය ගැන ගත්ත තීරණයක මං හිරකාරියෙක් වෙනවා මගේ පෙනුමේ තියෙන දරුණුකම ගැන පසුතැවෙනවා මට ඔයාලා බේරගන්න බැරි වුණා මම දැන් කොහොමද ඔයාලා නැතුව මෙතනින් ඉස්සරහට යන්නේ මේ කිසිම දෙයක් ඇත්ත නෙමෙයි මේ ඔක්කොම මායාවක් අපි මේකෙන් ගැලවෙන්න ඕනේ අපේ සිතුවිලි වලට බය වෙන්න ඕනේ නෑ මොකද අපිව කිසිම දෙයකට බය කරන්න බෑ අපි එකිනෙකාව විශ්වාස කරන නිසා මගේ යාළුවෝ වෙනුවෙන් මගේ පවුල වෙනුවෙන් ඔයාලා විශ්වාස කරනවා මටත් ඔයාලා විශ්වාසයි අපි එකතු වුණොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ ඔයාලා ගොඩක් මතක් වුණා යාළුවනේ ඔයාලව මට ආයෙ කොහොම හරි හම්බ වුණා ඔයා කියපු කතාව දැන් හරියටම හරි